Hi everyone, welcome to our channel. කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද? ඉතින් අද ඉක්මනටම අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද මගේ වීඩියෝස් වල මම නිතරම කියන දෙයක් තමයි බබාගේ බර වැඩි කරගන්න ඕන නම් නිවැරදිව මේද ප්‍රමාණයක් බබාට ලබා දෙන්න ඕනේ සහ හොඳ කැලරි බහුල ආහාර බබාට ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් තෙල් වර්ග ගැන නම් මම බබාට කෑම වීඩියෝ එකේදී ඔයාලට ගෙනාවා තෙල් වර්ග 6ක්. ඊට අමතර මේ කැලරි බහුල ආහාර ගැන කිව්වට කැලරි බහුල ආහාර මොනවාද කියලා මගේ වීඩියෝස් වලින් මට ඔයාලට ගේන්න අතපසු වුණා. ඉතින් ඉක්මනින්ම මට හිතුණා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. හරි. ඒ නිසා මේ වීඩියෝ එක අද ඔයාලට ගේන්න මම හිතුවේ. ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. පළවෙනි කැලරි බහුල ආහාරය තමයි බිත්තර කහ මද. ඉතින් බිත්තර කන්න අකමැති චූටි පැටියෙක් ඉන්නවා නම් බිත්තර ස්ක්‍රම්බල් කරලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද බිත්තර තඹලා දෙනවට වඩා බබාගේ බර වේගයෙන් වැඩි වෙනවා බිත්තර ස්ක්‍රම්බල් කරලා දෙන එකනොත්. දෙවෙනි එක අලිගැට peer. ඉතින් සම්පූර්ණ අලිගැට peer ගෙඩියක කැලරි 240ක් වගේ අන්තර්ගත වෙනවා. 3 මී පැණි. මී පැණි තේ හැඳි දෙකක කැලරි 120ක් අඩංගු වෙනවා. 4 නට් බටර්. ඉතින් නට් වර්ග කීපයක් එකතු කරලා අපිට නට් බටර් එක හදාගන්න පුළුවන්. පීනට් බටර් එක හදන විදිහටම තමයි මේ බටර් එකෙන් නට් බටර් එකෙන් තේ හැඳි දෙකක කැලරි 180ක් අන්තර්ගත වෙනවා. පස්වෙනි එක නට් වර්ග. ඉතින් නට් වර්ග අඬු කෝප්පකින් 4න් එකක කැලරි 170ක් වගේ අන්තර්ගත වෙනවා. ඊළඟ එක කෙසෙල්. ඉතින් කෙසෙල් කියන්නේ බබාගේ බර ඉක්මනින්ම වැඩි කරගන්න පුළුවන් දෙයක්. අනිවාර්යෙන්ම කෙසෙල් ගෙඩියක් උදේ වරුවේ දෙන්න පුළුවන් නම් ඒක බබාගේ බර වැඩි කරගන්න ගොඩාක් උපයෝගී වෙනවා. ඉතින් තලපු කෙසෙල්, ඒ කියන්නේ චොප් කරගත්ත කෙසෙල් අඬු කෝප්පකින් දෙකෙන් එකක කැලරි 150ක් වගේ අඩංගු වෙනවා. ඉතින් කෙසෙල් ගෙඩියක් දෙනවා නම් උදේට, දවල්ට, හවසට මේ කැලරි ගොඩක් අපිට කවර් කරගන්න පුළුවන්. 7 වෙනි එක රටඉඳි. රටඉඳිත් අඬු කෝප්පකින් භාගික 220ක් කැලරි තියෙනවා. 8 ඔලිව් ඔයිල්. ඉතින් ඔලිව් ඔයිල් මම කියනවා බබාට දෙන්න අනිවාර්යෙන්ම අමතර වේලකදී මග අරින්න එපා කියලා. මොකද ඔලිව් ඔයිල් තේ හැඳි දෙකක කැලරි 240ක් අන්තර්ගත වෙනවා. 9 චියා ඇට. චියා ඇට කැලරි බහුල ආහාරයක් වගේම බබාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකටත් ගොඩාක් වැදගත් වෙන ඇට වර්ගයක්. සාමාන්‍යයෙන් චියා ඇට තේ හැඳි දෙකක කැලරි 150ක් වගේ අඩංගු වෙනවා. 10 වෙනි එක ගාන ලද පොල්. ගාන ලද පොල් අඬු කෝප්ප 4න් එකක කැලරි 150ක් අඩංගු වෙනවා. 11 බතල. සාමාන්‍ය ලොකු අලයක කැලරි 162ක් අඩංගු වෙනවා. ඉතින් ග්‍රෑම් වලින් කිව්වොත් ග්‍රෑම් 100ක කැලරි 101ක් වගේ අඩංගු වෙනවා. ඊට පස්සේ හාමෝස් 12 වෙනි එක. ඉතින් හාමෝස් හදාගන්න විදිහ මම ඔයාලට කියන්නම්. හාමෝස් අපිට වර්ග කීපයක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බේසික් හාමෝස් හදන්නේ කඩල හොඳට පොඩි වෙන ප්‍රමාණයටම තම්බලා කඩල ඇටේ පොත්ත ඉවත් කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ලෙමන් ජූස් චුට්ටක් සහ අවුරුද්දට වැඩි නම් ලුණු ස්වල්පයක්, ඔලිව් ඔයිල් හැඳි දෙකක් හෝ හැඳි දෙකමාරක් තමන්ට කැමති විදිහට හදන ප්‍රමාණය අනුව ඔලිව් ඔයිල් වෙනස් කරගන්න පුළුවන්. ඊට අමතර ඔයගොල්ලන්ට ඇඩ් කරන්න පුළුවන් තල ඇට නැත්නම් තල ඇට වලින් හදපු තල කුඩු, එක්ක පීනට් බටර් නැත්නම් තම්බපු චිකන් කටු ඉවත් කරලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් විදිහට
නැත්තම් මී පැණි කියන ඕන ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් බේසික් හාමෝස් එක හදන්නේ අපි තල කුඩු වලින් කියලා. එතකොට පොතු ඉවත් කරගත්ත කඩලයි තල කුඩුයි ලයිම් ජූස් චුට්ටකුයි අවුරුද්දට වැඩි නම් ලුණු පොඩ්ඩකුයි ඔලිව් ඔයිල් තේ හැඳි දෙකකුයි දාලා කඩලට අපි හිතමුකෝ 25ක් විතර ගත්තා කියලා. එතකොට ওই ටික බ්ලෙන්ඩ් කරනවා. ඒ එන පේස්ට් එකට තමයි හාමෝස් කියලා කියන්නේ. ඉතින් මේක බබාට දවසක් ඒ කියන්නේ බබාගේ වේට් එක ගොඩාක්ම අඩුයි නම් දවසක් දවසක් බබාට මේක දෙන එකෙන් බබාගේ වේට් එක මාසේ අන්තිමට හොඳ ගානකට ඇවිල්ලා තියෙනවා අනිවාර්යෙන්ම. මොකද මේ හාමෝස් කියන්නේ බබාගේ වේට් එක ඉක්මනට වැඩි කරගන්න පුළුවන් හොඳ කෑමක්. ඉතින් හාමෝස් හදන විදිහ සහ වෙනත් හාමෝස් වර්ග මම වීඩියෝ එකක් කරන්නම් ඔයාලට බලා ගන්න ලේසි වෙන්න. ඉතින් දැනට සරලව බේසික් හාමෝස් හදාගන්නේ ওই විදිහට තමයි. 13 වෙනි එක ගිතෙල් 14 සම්පූර්ණ යොදය සහිත යෝගට්. ඉතින් බබාට යෝගට් ගෙදරදිම හදාගන්න පුළුවන් නම් තමයි ගොඩාක් හොඳ. 15 සම්පූර්ණ යොදය සහිත කිරි. ඉතින් කිරි මිලිලීටර් 100ක කැලරි 161ක් වගේ තමයි අඩංගු වෙන්නේ. එහෙම බලනකොට සාමාන්‍ය වෙන කෑම වලින් කිරි වලට වඩා පෝෂණයක් වඩා කැලරි ප්‍රමාණයකුත් අපිට ලබා දෙන්න පුළුවන්. 16 චීස්. ඉතින් චීසුත් බබාට ගෙදර අපිට හදාගන්න පුළුවන්. මම එකින් එක වීඩියෝස් ඔයාලට දාන්නම්. 17 මෑෂ් පොටේටෝ. ඉතින් අල කියන්නේ ගොඩාක් බබාට කැලරි, කාබෝහයිඩ්‍රේට් සහ නිකුත් විටමින් වර්ග ලබා දෙන්න පුළුවන් එළවලුවක්. ඉතින් මට මේ පොඩි දෙයක් මතක් වුණා. ඒත් එක්කම ඔයාලට කියන්න. අල කියන්නේ ඉතින් පෝෂණයෙන් පිරි එළවලුවක් වගේම අලවලට කැරට් වලට ගොඩාක් බෙහෙත් ගහනවා. ඉතින් අල තෝරගන්නකොට ලංකා අල තෝරගන්න. ඒ වගේම පොඩි අල බබාට හැමතිස්සෙම ගන්න. ගොඩාක් ලොකු අල තෝරගන්න එපා. ලංකා අල වුණත් පොඩි අල තෝරගන්න. ඉතින් කැරට් එහෙමත් එහෙමයි. කැරට් වලටත් ගොඩාක් බෙහෙත් ගහනවා. කැරට් ගන්නකොටත් බොහොම අර හැදිලා නෑ වගේ ඔයාලට දැනෙන බොහොම පොඩි අල තෝරගන්න බබාට තෝරගද්දි. මොකද අපිට මේ ආර්ථිකයත් එක්ක හැම දෙමව්පියෙක්ටම ඕගනික් එළවලු ඕගනික් පළතුරු තමන්ගේ බබාට දෙන්න පුළුවන් කමක් නෑ. ඉතින් අපි පුළුවන් විදිහට පරිස්සම් වෙමු. හරි. 18 වෙනි එක මාළු. ඉතින් සැමන් මාළු වල තමයි ගොඩක් කැලරි අන්තර්ගත වෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ ග්‍රෑම් 10ක කැලරි 206ක් වගේ තියනවා කියලා. 19 වෙනි එක කඩල ග්‍රෑම් 100ක කැලරි 164ක් අඩංගු වෙනවා. 20 රතු හාල්. ඉතින් රතු හාල් ග්‍රෑම් 100ක කැලරි 123ක් අඩංගු වෙනවා. ඉතින් ඒකයි මම මගේ වීඩියෝස් වල නිතරම කියන්නේ බබාගේ කෑම එකට රතු හාල්ම විතරක් දෙන්න. දැනට සුදු හාල්, සුවඳල් වගේ දේවල් පාවිච්චි නොකර කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.